ආශීවිත් එක්සෑම් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න මම අදත් ගුරු විභාගය සඳහා වැදගත්ම වන වීඩියෝ මාලාවක් අරගෙනයි ඔයත් එක්ක එකතු වෙලා ඉන්නේ. අද මම ඔයාලට කතා කරන්න යන්නේ පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළත් කර ගැනීම හා සම්බන්ධ සියලුම තොරතුරු. පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් විදියට අදාළ වර්ෂයේ ජනවාරි 31 වන විට අවුරුදු වයස 5 සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම රජයේ පාසලක පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගද්දී සිංහල හා දෙමළ මාධ්‍ය සඳහා පමණයි සිසුන් බඳවා ගන්නේ. ඉංග්‍රීසි මාධ්‍ය සඳහා සිසුන් බඳවා ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ. වර්තමානයේදී මේ පළමු ශ්‍රේණියට එක් පන්තියකට පාසල මගින් බඳවා ගන්න ශිෂ්‍ය සංඛ්‍යාව ළමුන් 35ක් වෙනවා. ඉතින් මේ ක්‍රියාන්විත රාජකාරිවල නියුත නිලධාරීන්ගේ දරුවන් සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීලා තියෙනවා. එක් පන්තියක් සඳහා ළමුන් 5ක් ඒ අනුව බඳවා ගනු ලබනවා. 2026 වර්ෂයේදී රජයේ පාසලක පළමු ශ්‍රේණියේ පන්තියක උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව විදිහට ළමුන් 40ක ප්‍රමාණයක් ඇතුළත් කරගනු ලබනවා. මෙහිදී මේ දරුවන් ඇතුළත් කරගනු ලබන ප්‍රධාන ගණ 6ක් අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ ගණ 6 විදිහට පාසලට ආසන්න පදිංචිකරුවන්ගේ දරුවන් 50%ක්, පාසල් ආදිශිෂ්‍ය දෙමාපියන්ගේ දරුවන් 25%ක්, පාසලේ දැනට ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ගේ සහෝදර සහෝදරියන් 14%ක්, අධ්‍යාපනය සඳහා ඍජුව සම්බන්ධ වන නිලධාරීන්ගේ දරුවන් 6%ක්, ස්ථාන මාරු ලබා පැමිණෙන රජයේ සේවකයන්ගේ දරුවන් 4%ක්, විදෙස් ගතව සිට පැමිණෙන දෙමාපියන්ගේ දරුවන් 101ක් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරනකොට පාසලේ පෝෂක ප්‍රදේශයේ විදියට පාසල පිහිටි පරිපාලන දිස්ත්‍රික් බල ප්‍රදේශය තමයි අපි හඳුන්වනු ලබන්නේ. මෙහිදී පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළත් කිරීමේදී අයදුම්කරුවෙකු අවම වශයෙන් පළාත් පාසල් 3කටත් ජාතික පාසල් 3කටත් වශයෙන් පාසල් 6කට අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. මේ සඳහා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සමාජිකයන් 5ක් කටයුතු කරනවා. මේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය පත් කරන ලබන්නේ අදාළ පාසලේ විදුහල්පතිවරයා විසින්. ජාතික පාසලක් නම් ජාතික පාසල් අධ්‍යක්ෂකගෙන්ද, පළාත් පාසලක් නම් පළාත් පාසල් අධ්‍යක්ෂකගෙන්ද අනුමැතිය ලබාගත යුතු වෙනවා. සම්මුඛ පරීක්ෂණයේ සභාපතිවරයා විදියට කටයුතු කරන්නේ අදාළ පාසලේ විදුහල්පතිවරයා. මේ ලේකම් විදියට පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්, සහකාර විදුහල්පතිවරයෙක්, අංශ ප්‍රධානියෙක්, ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් යනාදී කෙනෙක් ඇතුළත් කිරීමේ හැකියාව පවතිනවා. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ස්ථීර සමාජිකයන් විදියට මේ විදුහල්පති හා ප්‍රාථමික අංශ ප්‍රධානී හඳුන්විය හැකියි. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය නියෝජනය කරන පාසලේ බාහිර පාර්ශ්ව විදියට පාසල් සංවර්ධන සමිති නියෝජිතයා සහ ආදිශිෂ්‍ය සංගම් නියෝජිතයා අපිට හඳුන්වන්න පුළුවන්. පාසලට ආසන්න පදිංචිකරුවන් විසින් ඉදිරිපත් කළ යුතු ප්‍රධාන ලේඛන දෙකක් විදියට හිමිකම් ඔප්පුව සහ ඡන්ද හිමි නාම ලේඛනයේ පිටපත ඉදිරිපත් කළ යුතු වෙනවා. මේ සම්මුඛ පරීක්ෂණයේදී ආසන්නතාව සලකා බලන්නේ අහස් දුර බැලීමෙන්. අදාළ වර්ෂයේ ජූනි 30 වෙනිදා වෙනකොට මේ සම්මුඛ පරීක්ෂණයේ සුදුසුකම් සලකා බලන අවසන් දිනය විදියට හඳුන්වා දෙන්න පුළුවන්. ආදිශිෂ්‍ය දෙමාපියෙකු විසින් තම සම්මුඛ පරීක්ෂණයේදී ඉදිරිපත් කළ යුතු ප්‍රධාන ලේඛන විදියට පාසල් හැර යාමේ සහතිකය, විෂය බාහිර සහ සමගාමී සහතික, අධ්‍යාපන සහතික ඉදිරිපත් කිරීමක් සිද්ධ කරනවා. මේ සම්මුඛ පරීක්ෂණ අවසානයේදී තාවකාලික ලේඛනය ප්‍රදර්ශනය කරන්න ඕනේ ඔක්තෝබර් 15 වෙනිදාට ප්‍රථමව.
තාවකාලික ලේඛනය පිළිබඳ අභියාචනා විරෝධතා දින 14ක් ඇතුළත ලියාපදිංචි තැපෑලෙන් අදාළ පාසලේ විදුහල්පති වෙත ඉදිරිපත් කළ යුතුය. අභියාචනා හා විරෝධතා පරීක්ෂණ මණ්ඩලයේ සමාජිකයන්ද 5 දෙනෙක් අපිට හඳුනගන්න පුළුවන්. මේ අභියාචනා හා විරෝධතා පරීක්ෂණ මණ්ඩලයේ සභාපති වෙන්නේ සමාන මට්ටමක පාසලක විදුහල්පතිවරිය නැත්නම් අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියෙක්. මෙහි ලේකම් විදියට කටයුතු කරන්නේ අදාළ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්, සහකාර විදුහල්පතිවරයෙක් හෝ අංශ ප්‍රධානීවරයෙක්. තෝරාගත් ළමුන් පිළිබඳ අවසන් ලේඛනය ප්‍රදර්ශනය කරනු ලබන්නේ දෙසැම්බර් 20 වෙනිදා. ඒ අදාළ වර්ෂයේ දෙසැම්බර් 20 වෙනිදා දින. සම්මුඛ පරීක්ෂණයක් නොපවත්වා පාසලක පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර හැකි අවස්ථාවක් විදිහට පුරප්පාඩු සංඛ්‍යාවට වඩා අයදුම්පත් සංඛ්‍යාව අඩු වූ විට ඒක විශේෂ අවස්ථාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. අයදුම් කර ඇති පාසලක් නොලැබුණු දරුවෙකු සඳහා පාසලක් ලබා දිය යුත්තේ කලාප අධ්‍යක්ෂකතුමා විසින්. මම හිතනවා මේ වීඩියෝව ඕගොල්ලන්ට ගොඩාක් වැදගත් වුණා කියලා. මේ වගේම තවත් වැදගත් වීඩියෝ මාලාවක් අරගෙන එන්න බලාපොරොත්තු වෙන ගමන්ම ඕගොල්ලෝ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. හැමෝටම සුබ දවසක්.